කොහොමද මකර ලග්න හිමියන්ට මේ සෙන්සුරු මාරුව බලපාන්නේ? මකර ලග්න හිමියන්ට ඉතින් කියන්න ඕනේ දසුන් සුබවාදී. විදේශිකයෙකු හෝ විදේශ ආයෝජකයෙකු හෝ විදේශිකයන් සමග කටයුතු කිරීමේ අවස්ථාවක් තිබෙනවා. ආනයන අපනයනගත ශේෂ්ත්‍රයේ ව්‍යාපාර කරන දේශ විදේශ ඕනම කෙනෙකුට ඔබේ ව්‍යාපාරික නාමයේ ජාත්‍යන්තර ගෙනෙන්න පුළුවන් මට්ටමේ ආර්ථික පසුබිමක් හැදෙන කාලයක්. සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිල්ලෙන් ඉන්න. මොකද හොඳම වාසනාව දෙනකොට එක පැත්තකින් පහර දෙන්න පුළුවන් එකම අවස්ථාව තියෙන්නේ. ඔන්න ඔය කියන සෞඛ්‍ය තත්ත්වය තුළ ඉන්න. රැකියාව පැත්තෙන් කොහොමද? උසස් වීම ලැබීම තියෙනවා, නිලතල ලැබීම තියෙනවා, සමාජ ගෞරව ලැබීම. ඒ නිසා ඊටාම හොඳම කාලයක් ගත කරන්න පුළුවන් මකර ලග්න හිමියන්. රට රැකියාවන් විදේශ රැකියා තත්ත්වයන් කොහොමද? කිසිදු බාධාකින් තොරව ලබා ගන්න පුළුවන්. ඒ 2026, 27, 28 කියන වර්ෂයන් පදනම් කරගත්ත සාර්ථක විදේශ ගමන සංචාර දකින්න පුළුවන්. විශේෂයෙන් මකර ලග්න හිමිය ඔබට පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔබ විසින් උපයන ලද ධනයකින් හා වත්කමකින් වනවාසීව හෝ පිණ්ඩපාත වන භික්ෂුන් වහන්සේ නමකට දන් වළඳින්න පුළුවන් ආකාරයක පාත්‍රයක් පූජා කරන්න ඔබට විශාල ශක්තියක් වල විශ්යෙන් පෙරලා ලැබෙනවා. The Bullet.